Hi ළමයි, welcome back to my YouTube channel. අපි මේ ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහේ සෆාරි එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බන්තොට රිඩියගම සෆාරි පාර්ක් එකට. අපි දැන් ඉන්නේ ටිකට් කවුන්ටර් එකේ. ඔයාලට සෆාරි යන්න මෙතනින් කැමති විදිහට බස් එකක් හරි ජීප් එකක් හරි සිලෙක්ට් කරගන්න පුළුවන්. මම සිලෙක්ට් කරගත්තේ බස් එක. සිටින් ඒරියා එකට වෙලා පොඩි වෙලාවක් ඉන්න උනා බස් එක එනකන්. වෙහිකල් එකට ගයිඩ් කෙනෙකුත් හම්බ වෙනවා එක්ස්ප්ලේන් කරන්න. අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ ලයන් සෝන් එක. මෙතන ගේට්ස් දෙකක් තියෙනවා. මේ ගේට්ස් දෙක කිසිම වෙලාවක එකපාර ඕපන් වෙන්නේ නැහැ. එකක් ක්ලෝස් වුණාම තමයි අනිත් එක ඕපන් වෙන්නේ. එහෙම කරන්නේ සත්තු පැනලා යන එකෙන් ආරක්ෂා කරගන්න. ලයන් සෝන් එකට අක්කර 35ක විතර කලාපයක් වෙන් කරලා තියෙනවා. මෙතන ඉන්නේ ඔක්කොම අප්‍රිකානු සිංහයෝ. ගයිඩ් එක්ස්ප්ලේන් කරපු විදිහට මේ සිංහයේගේ ආයු කාලය වෙන්නේ අවුරුදු 10ත් 15ත් අතර කාලයක්. අක්කර 35 ඇතුළත මේ සිංහයෝ හරිම නිදල්ලේ සැරිසරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සිංහයෝ හරිම කම්මැලි. දවල්ට වැඩියෙන් කරන්නේ නිදා ගන්න එක. සිංහ දේනුවෝ වැඩි පිරිසක් පාර අයිනේ හිටිය නිසා බලාගන්න පුළුවන් වුණා. ඊළඟට අපි යන්නේ ඇෆ්‍රිකන් හර්බිවෝර් සෝන් එකට. ඒ කියන්නේ ශාක භක්ෂක සත්තු ඉන්න කලාපෙට. අක්කර 85ක භූමි ප්‍රමාණයක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. මුලින්ම අපිට බලාගන්න පුළුවන් වුණේ මෙන්න මේ ගෝන්නුන්ව. ශීත කලාපයේ ඉන්න ගෝනුන්ට වඩා වියලි කලාපයේ ගෝනන් ශරීර ප්‍රමාණයෙන් තරමක් කුඩා වෙනවා. ඊට පස්සේ අපි දැක්කේ ඇරබියන් ඔරෙක්ස්. මෙයාලා ජීවත් වෙන්නේ අරාබි කාන්තාරයේ. මේ තමයි එමෝ. ඊට පස්සේ දැක්කේ අපි මේ දෙන්නවා. මේ දුඹුරු පාට තියෙන පෝනිය. මේ බේජ් කලර් ඉන්නේ කොටලුවේ. පස්සේ හම්බුනේ මේ බූරුවෝ දෙන්නම. ටිකක් දුර යනකොට අපිට මෙන්න මෙයාලව හම්බුණා. විදිහට තැනින් තැන මොනරු ඉන්නවා බලා ගන්නත් පුළුවන්.
ඊළඟට යන්නේ බෙන්ගාල් ටයිගර් සෝන් එකට. අන්න ඉන්නවා තඩි පූසෙක්. මේ තඩි පූසන්ට අක්කර 5ක භූමි ප්‍රමාණයක් තමයි වෙන් කරලා තියෙන්නේ. බෙන්ගාල කොටියෙක්ගේ ආයු කාලය අවුරුදු 15ක් විතර. හැබැයි මේ වගේ උද්‍යානයක අවුරුදු 25ක් විතර ජීවත් වෙනවලු. අපි දැන් ඉන්නේ එලිෆන්ට් සෝන් එකේ. අක්කර 80ක විතර භූමි ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා මේ අලි ඇතුන්ට නිදහසේ ඉන්න. ඒ වගේම තමයි මෙයාලට අවශ්‍ය කෑමක් ගෙනල්ලා දෙනවා.